ඉතින් කොහොමද මගේ ආදරණීය YouTube පවුලට? ඔයාලා හැමෝම හොඳින් සතුටින් ඉන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. මේ වෙනකොට මගෙත් එක්කලා ඔයාලගේ වටිනා කාලය යොදවමින් ආදරණීය හිත් 2000ක් එකතු වෙලා ඉන්නවා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙන් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම ඔයාලා මට දීලා තියෙන ඔයාලගේ ජීවිතේ වටිනාම දෙයක්. ඒ තමයි කාලය. ඉතින් මේ වටිනාම කාලය මං වෙනුවෙන් යොදවලා මගේ වීඩියෝ බලලා මගේ හොඳ දෙයක් තියෙනවා නම් ඒ දේ මාත් එක්ක ෂෙයා කරගෙන මගේ නරක දේවල් තියෙනවා නම් ඒවත් මාත් එක්ක ෂෙයා කරගෙන ඒ හොඳ නරක දෙකම මාත් එක්ක ෂෙයා කරගන්න ආදරණීය හිත් 2000ක් මේ වෙද්දි මාත් එක්ක එකතු වෙලා ඉන්නවා කියලා බොහෝම ආදරෙන් සතුටින් ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් යාළුවනේ මගේ මේ පුංචි නිවස හින්දා තමයි ඔයාලා මෙච්චර මාව වැළඳ ගන්න හේතුව. ඔයාලා දන්නවද මේ නිවස පුංචි වුණාට මගේ පුංචි පවුලේ සියලුම අවශ්‍යතා ඉෂ්ට කරන ගමන් මගේ මේ YouTube එකෙත් ආදරණීය හිත් 2000ක් එකතු වෙන්න මේ පුංචි නිවස හේතුවක් වුණා. ඉතින් එතකොට ඔයාලා හිතන්න මේක වචනේ පරිසමාර්ථයෙන් පුංචි කිව්වට ඒ කියන්නේ පෙනුමෙනුත් පුංචි ඊට පහසුවෙනුත් පුංචි ඒ හැමදේම පුංචි වුණාට මේකෙන් ලැබෙන ප්‍රතිලාභය ඊටාම ඉහළයි. මම හිතන්නේ නම් එහෙමයි. ඇත්තටම මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා දැනට මම ඉන්න මගේ නිවහනට. ඉතින් මේ නිවහනේ ජනෙල් හැදිලා තියෙන්නේ කොහොමද කියලා යාළුවෝ ගොඩාක් අහුවා. ඒවට කිය මිල ගණන් ඇහුවා. මම අපේ නිවසට ගිය මුළු වියදම කීවට එකින් එකට වියදම කිව්වේ නෑ. මම හිතනවා මේ vlog එකෙන් ඒ වගේ එකින් එක කියන වියදම කිව්වොතින් ඔයාලට ගොඩක් පහසු වෙයි. ඒ වගේම ඒ වගේ දෙයක් යෙදෙව්වම ඒ වගේ තියෙන වැදගත්කම වටිනාකම ප්‍රයෝජනවත්භාවය ඔයාලට තේරුම් යයි කියලා. ඉතින් යාළුවනේ මම මගේ ගෙදර ජනෙල් වලට යොදාගත්තේ ඇලුමිනියම් වීදුරු ග්ලාස් ස්ලයිඩ් වින්ඩෝ එකක් තමයි මම මගේ ඉස්සරහට යොදෙව්වේ. මගේ ගෙදර එක කාමරයයි වැරන්ඩාවයිනේ තියෙන වැරන්ඩාවට ඕපන් වෙන වින්ඩෝ එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ වින්ඩෝ එක ස්ලයිඩ් එකට තමයි අරින්න තියෙන්නේ. ඉතින් ඒකේ ප්‍රේම් එක සේරම ඇලුමිනියම්. ගෙදර ගඩොලින් නග්ගවලා ගොඩනගලා ඊට පස්සේදී කපරාදු කරලා පොටි ගාලා තීත ගාලා මේ සේරම ෆිනිෂිං වුණාට පස්සේ තමයි මේ ඇලුමිනියම් ජනෙල් ගෙදරට සවි කරන්නේ. ඉතින් අපි ගොඩක් දුරට ගෙදර වැඩ ඉවර වීගෙන යනකොට අපි දෙන්න හදාගත්ත තව ලිස්ට් එකක්. සාමාන්‍යයෙන් ඊගාවට අපිට මොනවද කරන්න තියෙන්නේ ඒ කරනකොට ඒවට අවශ්‍ය කරන මිල මුදල් කොහොමද එහෙම ලිස්ට් එකක් හදාගෙන තමයි අපි ජනෙල් අල්ලන දොරවල් අල්ලන ඒ වැඩ ටික පටන් ගත්තේ. ඉතින් යාළුවනේ ජනෙල් වලට මුළු වියදම ගියේ ඔයාලට කිව්වොතින් 62000යි. ඉතින් ඒකෙන් අපිට ගිහිල්ලා මිල ගණන් අහලා විතරයි ඒව හදන අමුද්‍රව්‍ය මොනවද මේ මැටීරියල් මොනව තරම් හොඳද එහෙම කියන්නේ අපිට අඩු ප්‍රයිස් එකේ ඉඳලා වැඩි ප්‍රයිස් එකට යන්න තරම් මැටීරියල් ඒ අපි හදාගත්තු මේ ඒ මාමා ගාව තිබුණා. ඉතින් අපි අපේ බජට් එකට සෑහෙන තමයි ගියේ. අඩුම එක ගත්තෙත් නෑ. ටිකක් ප්‍රමිතියනුත් යොත් කාලයක් පවතින ඕනත් හින්දා අපි දෙන බලලා කරලා මේ ඇලුමිනියම් එක තමයි යොදාගත්තේ. මේ වීදුරු ඇත්තටම හයියි. මම තනි ග්ලාස් එක දාන්න කිව්වේ ඒත් මැද්දෙන් අපි ප්‍රේම් එකක් යවලා ඒකේ ශක්තිමත් භාවයට එක ටිකක් ඔරොත්තු දෙයි කියලා හිතුවා. මොකද අපිට පැංචෙක් ඉන්නවා හදිසිය හරි වීදුරුවට මොනවාම හරි ඩැමේජ් එකක් වුණොත් සම්පූර්ණ වීදුරුව දාන්න වෙන නිසා අපි වීදුරුව කොටස් 4කට වෙන් කරලා තමයි මේක යොදාගත්තේ. ඒකත් අපේ අවශ්‍යතාවය අනුව. ඇත්තටම කිව්වොත් යාළුවනේ මේ වගේ ජනෙල්
මේ සෑහෙන්න ලේසි මේ පිරිසිදු කරන්න. මට හිතුණ ගමන් පිරිසිදු කරන්න පුළුවන්. කොහොමත් මම පුරුද්දක් විදිහට සතියේ දවසක් නම් අනිවාර්යෙන්ම මේ පිරිසිදු කරනවා. මොකද දූවිලි වැහෙනවා වැඩිනේ. අනිත් එක අපි ඕපන් කරනවා එළියට අපේ ගේ ඇතුලේ තියෙන අපිරිසිදු වාතයත් පිටතේ තියෙන පිරිසිදු වාතයත් ගෙදරට එහා මෙහා ගෙනියන්නේ ප්‍රධාන වශයෙන්ම අපේ ගෙදර මේ ජානේලය හරහා. අනිත් එක මට මේ ජනෙල් ගොඩ ලස්සනට පිරිසිදුව තියෙනවා. මොකද එළිය බලද්දී උනත් පිරිසිදු පිළිවෙලට පේනෙන්න. මම හිතනවා මේ පුංචි උනත් අපේ ගෙදරට ලස්සනක් ගෙනාවේ මෙන්න මේ ජනේලය කියලා. මං හැමතිස්සම කියනවානේ අපිට අවශ්‍යතාවය හැටියට අපි කැමති දේවල් එකතු කරලා තමයි අපේ මේ පුංචි නිවහන අපි දෙන්න ගොඩ නැගුවේ. ඉතින් යාළුවනේ මං ඔයාලට කිව්වනේ මේ අපේ ගෙදර ගිය මේ ජනේලේ සම්පූර්ණ ෆ්‍රේම් එක මේ හැමදේම ඇලුමිනියම්. නමුත් මම මගේ පිටිපස්සේ ජනේලේ යොදාගත්තේ පියන් දෙක විතරයි. ඇලුමිනියම් ෆ්‍රේම් එක වීදුරු වලින් ප්‍රේම් එක විතරයි. මොකද තවත් එතකොට එතන ප්‍රයිස් එක අඩු කරගන්න පුළුවන් ප්‍රේම් එකට යන මුදල. මම මේකට කොන්ක්‍රීට් උළුවස්සක් තමයි යොදාගත්තේ. ඒකට අරින වහන ඇලුමිනියම් පියන් දෙකක් තමයි යොදාගත්තේ. මට ඉතින් මේක වයිට් කලර් එකට ගන්න ඕන. තව මට තීන්ත එකක් ඇප්ලයි කරගන්න බැරි වුණා. මේ හස්බන්ඩ්ට කියලා ඒකත් ඇප්ලයි කරගත්තම මං හිතනවා මේ දොර ජනේල් පියනයි උළුවසයි දෙක එකට මැච් වෙයි කියලා. ඉතින් මගේ බජට් එකේ හැටියට මම මේ ජනේලේ මෙතෙන්ට යොදා ගන්න හිතුවා. මොකද ගෙදර පිටිපස්සේ තියෙන නිසා බාහිරින් අවලස්සනක්වත් කිසිම දෙයක් එකතු වෙන්නේ නැහැ. අනිත් එක පිටිපස්ස හැමදාටම දකින්නේ මම විතරයි. මගේ පවුලේ අයයි අර ඉස්සරහා පැත්තේ අපි ලුක් එකක් ටිකක් සැලකිලිමත් වෙන්න ඕනනේ. ඒ හින්දා හැමදේමත් බලලා මේක යොදාගත්තා. ඔයාලට ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට ග්‍රිල් සවි කරගන්නත් පුළුවන්. මේ වීදුරු ග්ලාස් පිරිසිදු කරන්න ස්ප්‍රේ එකක් තියෙනවා යාළුවනේ. මගේ ස්ප්‍රේ එක අද නම් ඉවර වෙලා. මම ඔයාලට ඒකත් තව ඉස්සරහ වීඩියෝ එකකදී ගේන්නම්. හොඳට ක්ලීන් වෙනවා. දැව වලින් හදලා දාන ජනෙල් වලට වැඩිය මේ ජනෙල් මට නම් ගොඩාක් ගේ ඇතුළට ආලෝකය ලබා දෙනවා. අර පිරිසිදු පිළිවෙල බවක් දැනෙනවා මට නම්. මං හිතන විදිහට මට ලස්සන මේ දේවල් සරලයි. ඒ වගේම අපිට වැඩිපුර අවශ්‍යයි අපේ ගෙදරට ආලෝකය. ඉතින් මේ වගේ ඩිරෙක්ට් ආලෝකය ගෙට ලැබෙනවා. අනිත් එක තමයි මම මේකට පියන් දෙකම අරින්න විදිහට තමයි හදාගත්තේ. මොකද මේ කිචන් එකේ ජනෙල් පියන් දෙකම අරින්න තියෙනවා නම් ගොඩක් වටිනවනේ. මොකද අපි උයනකොට කරනකොට ඒ දේවල් වල ස්මෙල් එක එහා මෙහා යන්න ඕන නිසා මම හිතනවා මේ වගේ ජනෙල් පියන් දෙකක් යොදාගත්ත එක මම හරි තීරණයක් කියලා ගත්තේ. ඉතින් යාළුවනේ ඔයාලගේ ගැටලුවට පිළිතුරක් ලැබුණා කියලා මම හිතනවා. ඔයාලත් හදන්න කරන්න ඉන්න කෙනෙක් නම් මේ විදිහට කරලා බලන්න. බජට් එකේ හැටියටත්. මොකද අනිත් එක තමයි නඩත්තුවත් ලේසි යාළුවනේ. දිරන්නේ නැහැනේ. දිරලා කාලයක් යද්දී විනාශ වෙලා යද්දී අපිට ඒවා ආය අලුත් වැඩියා කරන්න වෙනවා. ඒ වගේම මේ දැන් අපි කාලෙන් කාලට දැව වලින් දැම්මනම් ඒවටත් මේ තීන්ත ආලේප කරන්න සිද්ධ වෙනවා. එහෙම බලනකොට ඉතින් මම හිතනවා ගොඩක් දුරට මේ ජනෙල් වලට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඇලුමිනියම් නිසා මලකඩ කන්නෙත් නැහැ. අපිට අවශ්‍ය විදිහට මේ දේවල් පිරිසිදු කරගන්නත් පුළුවන්. පිරිසිදු කිරීම නම් සෑහෙන්න පහසුයි. ස්ප්‍රේ එකක් වතුර මුකුත්ම නැතිනම් අපිට රෙදි කෑල්ලක් තෙමලා වුණත් පිරිසිදු කරගන්න පුළුවන්. හරිම පහසුයි. ගෘහණියක් වම වැඩ අධිකයිනේ ඉතින්. අපි වගේ අයට ඉතින් ගොඩාක් වටිනවා මේ වගේ ජනෙල්. ඉතින් යාළුවනේ මම හිතනවා මගෙන් ජනෙල් පිළිබඳව ප්‍රයිස් එකට අමතරව ඔයාලට මොනවා හරි මම මේ වෙලාවේ ලබන ප්‍රයෝජන ඔයාලටත් මේකෙන් දැනගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මේ vlog එකෙන්. ඉතින් ඔයාලා කරන්න ගත්ත පුංචි දෙයක් වුණත් කමක් නැහැ.
ඔයාලා ඒ පුංචි දේ තුල ඔයාලගේ බජට් එක ඒ වගේම ඔයාලගේ ආස විදිහට හදාගන්න ලොකුවෙන් කරගන්න බැරි වුණාට කමන්නේ. පුංචිවට හරි හිතන් ඉන්න දේ පටන් ගන්න. ලොකු දෙයක් වුණත් ඒක පුංචි තැනකින් පටන් ගන්න. ඒ පටන් ගන්න දේ තමයි ඔයාලව දවසක අවසානය වෙනකන් අරගෙන යන්නේ. ඒ වගේම එක හිතට ඔයාලා කරන්න ගත්ත දේ කරන්න. ලෝකයා සමාජය තව කෙනෙක් හිතන දේ ගැන බයෙන් සැකෙන් හිටියොත් අපි මෙහෙම හැදුවොත් ඒගොල්ලෝ මොනවා කියයිද? ඒ වගේ එහෙම සැකසහිත හිතින් හිත ඉන්න එපා. ඔයාගේ හස්බන්ඩ් එක දකින හීනේ ඔයාලා දෙන්න එකට එකතු වෙලා සැබෑ කරගන්න. මට වුණත් මේ නිවස හදනකොට ගොඩක් අය, ඒ කියන්නේ විශේෂයෙන් බාස්ලා පවා කිව්වා මේක මේ කයක් වගේ නම් පේන්න. ඒගොල්ලෝ ටිකක් සාම්ප්‍රදායික බාස්වරු. ඉතින් ගොඩක් ඉන්නේ එහෙම අයනේ. අනිත් එක හැමෝම කරපු දෙයකට වැඩිය වෙනස් දෙයක් කරාම ඒගොල්ලෝ ඒ වෙනස තුල වෙනස් අත්දැකීම විඳලා නැත්තම් ඉතින් ඒගොල්ලන්ටත් මේ දේ තුල පේන්නේ යම් අදයක්ම තමයි ඉතින් නේද යාළුවනේ. ඒක ඉතින් අපි හැමෝගෙම සාමාන්‍ය දෙයක්නේ. සමහරු ඒ කියන්නේ අපි අතර හිටපු ඒ අපේ ගෙදර වැඩ කරපු එක බාස් කෙනෙක් කිව්වා මේකේ පේනම කඩ කාමරයක් වගේ කියලා. ඉතින් හරි කමක් නැහැ යාළුවනේ. ඉතින් කාට කොයි විදියට පේනුණත් කවුරු අපි ගැන මොන දේ හිතුවත් ඔයාගේ පුංචි පවුල තුල ඔයා ලස්සනට ඔයාගේ හීන හැබෑ කරගෙන මේ ජීවත් වෙලා ඉන්න ටික කාලේ ටිකෙන් ටික ඔයා අඩියක් හරි ඉස්සරහට යනවා නම් ඒ කඩ කාමරය ඇතුලේ හරි ඒක තමයි යාළුවනේ ජයග්‍රහණයක්. කියන්නේ සමහර ලොකු මන්දිර තිබුණත් සාමාන්‍ය මන්දිරයක සමහර කොච්චර සල්ලි තිබුණත් ඒ ඇතුලේ සතුට නැහැ. සැනසීම නැහැ. ඉතින් යාළුවනේ අපි මේ ජීවත් වෙලා ඉන්න ටික කාලේ සතුට සැනසීම කියන දෙක තමයි ගොඩාක්ම ලුහුබදින්නේ. ඉතින් වර්තමානයේ බොහොම සැහැල්ලුවෙන් මේ පවතින ආර්ථික රටාවත් එක්ක සැහැල්ලු වෙන තරමට තමයි ඔයගේ ජීවිත රටාවත් පහසු වෙන්නේ. ඒ වගේම යාළුවනේ දැන් මට හම්බුණු තවත් කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ සමහර අය දැන් පිටතින් පේන දෙයට වැඩිය ඇතුළ මේ විදිහයි කියලා කියපු අයත් හිටියා. ඒ කියන්නේ පිටතින් නම් පේන්නේ මේ විදිහට ඒත් ඉතින් ඇතුළට ආවම බලන්නකො. ඒ කියන්නේ හිතා ගන්න බැරි තරම් දේවල් තියෙනවනේ. ඉතින් මේ දේ නේද මොන තරම් දෙයක වුණත් තියෙන්නේ මෙච්චරනේ. ඇත්තටම වටිනවා. දැන් ඔයාලා හිතන්න යාළුවනේ අපි හැමදාම තරුණ විදිහට ඉන්නේ. අපේ දරුවෝ හැමදාම අපි ළඟ රැඳෙන්නෙත් නෑ. දැන් අපි අපේ අම්මලා තාත්තලාගෙන් චුට්ටක් හරි දුරට වෙනවනේ. ඒ වගේ තමයි කවුරු වුණත් අපි වෙන වෙනම කැදලි හදාගත්තම අපෙන් දුර යනවා. අපේ දරුවෝ වුණත් දවසක යනවා. ඉතින් ඒ ගිය දවසක වුණත් මම හිතන දෙයක් අපිට තව තවත් එන්න බැරි වෙනවා මිසක් පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් හැමදේම ඇතුලේ මම හිතනවා අර හැමදේම වෙන්නේ හොඳටයි කියනවනේ. ඒ වගේ තමයි සමහර විට මමයි හස්බන්ඩුයි මේ හැබෑ කරගත්තු හීනය ඇතුලේ අනාගතයේ දවසක අපිට යම් විදියට හොඳ දෙයක් ලැබෙයි. හොඳ විසඳුමක් ලැබෙයි. ඉතින් මේ vlog එක මම හිතනවා ඔයාලගේ චූටි ගැටලු වලට ශක්තියක් වෙන්න ඇති කියලා. යාළුවනේ මේ බාත්රූම් එකේ මේ වින්ඩෝ එක නම් අපි ගත්තේ බාත්රූම් සෙට් ගත්ත තැනින්මයි. මේක එතනින් නෙමෙයි හදාගත්තේ. මේක ගත්තේ උනට මේ ඔක්කොටම කලින් අපි බාත්රූම් සෙට් එක කලින්ම ගෙනත් තියලා තිබ්බේ. මේ ජනෙලට 4500ක් ගියා. මේකත් ඇලුමිනියම්. හැබැයි යාළුවනේ ඔක්කොම හදලා කරලා එද්දී හැම දෙයත් එක්කම එකට ගැලපුණා. මං කිව්වනේ කලිනුත් හැමදේම වෙන්නේ හොඳටයි කියලා. මේක තේරුවේ හස්බන්ඩ්. මේකේ ප්‍රේම් එක සුදු පාටයි වීදුරුව විනිවිද පේන්න දැම්මේ නැහැ බාත්රූම් එකට. ඒක සුදුසු නැහැනේ. නමුත් ඩිසයින් අඩුවෙන් ගත්තේ බාත්රූම් එකත් අර වහින දවසක වුණත් හොඳට ඉරයිලි එහෙම අඩුයිනේ. ඉරේලිය එන්න ඕන විදිහට. ඉතින් යාළුවනේ ඔයාලත් කරලා බලන්න try කරලා බලන්න මේ වෙනස අත්විඳලා බලන්න. ඇත්තටම මේ මම නම් හිතනවා ගෙදරට ලුක් එක වුණත් වෙනස් විදිහට ලැබෙනවා. ඒ වගේම පහසුව පැත්තෙනුත් තියෙනවා. හොඳට මේ වාතය වුණත් එහා මෙහා යන්න මේ ජනෙල් ගොඩාක් උපයෝගී වෙනවා. සමාජය එක්ක තමයි අපිට ජීවිතේ ඉස්සරහට යන්න වෙලා තියෙන. ඉතින් ඒගොල්ලෝ මොන දේ කීවත්
අපි අපේ හීනවලට යා යුතුමයි. අපේ ප්‍රශ්නකදී අපිට ඉන්නේ තමන්ගෙම අය. ඉතින් ඔයාලත් ඔයාලගේ හීන මග නතර කරලා තියෙනවා නම් ඉන්න එපා. පුළුවන් අය ඔයාලගේ හීනේ නතර කරපු තැනින් හරි පටන් ගන්න. ලොකු හයියක් වෙලා ඔයා දන්නවද මේ සුභා දහම සෑහෙන්න ආශිර්වාද කරනවා. ඔයාලට වැරදුණු ජීවිතය හදාගන්න ආයේ chance දෙනවා. ඉතින් ඒ chance මිස් කරගන්න එපා. ආයේ ඒවා ඇතුලේ ජීවත් වෙන ගමන් ඔයාලගේ හීන හැබෑ කරගන්න. ඉතින් යාළුවනේ මේ තමයි මම මල් වලට මගේ එකතු කරන පොහොර වර්ග. තාම් කැටයි නිල් කැටයි. ඒව නම් හැමෝම දන්නවනේ. යාරමිලා දාලා තියෙන්නේ කලින්. ඉතින් මේ දම් කැට නිල් කැටත් එකට එකතු කරලා මම දැන් පවුවේ ටිකෙම එක දිගට වැහලා දැන් ටිකක් පවුව පායගෙන එන්නේ. ඉතින් මම හිතුවා මල් ටික හැලීගෙන යන නිසා ආයේ දම් කැට නිල් කැට එකතු කරන්න. මල් ගසුත් පුංචි දරුවෝ වගේ එයාලට ඉතින් අවශ්‍ය කාලෙදී අවශ්‍ය දේවල් ලැබුණේ නැත්තම් හරි විදිහට ඒගොල්ලොත් මල් පරදාන්නේ නැහැ. ඒගොල්ලෝ අපිට ආයේ ලස්සන මතක ගේන්නේ නැහැ. ඉතින් අපිත් එයාලට ආදරෙන් සලකන්න ඕනේ. නේද යාළුවනේ? මල් කියන දේ නඩත්තු කරන්න හරි අමාරුයි. නේද? පහසු පැලක් තියෙනවා, අමාරු පැලක් තියෙනවා. ඔය දෙකම සමබරයි. ගොඩාක් දුරට ඉතින් මල් ගස් නඩත්තු කරන්න අමාරුයි. හැමදාම එක වගේ මල් දෙන්න නම් අපිත් එයාලට ගොඩක් ආදරෙන් මල් පොහොර වතුර ටික ඒ වගේම අපේ තියෙන බැඳීමත් අපි නිකමට එයාලා දිහා බලන්නේවත් නැතුව හේ වැටෙන වතුර ටිකක් වැටිලා එහෙම හරියන්නේ නැහැ යාළුවනේ. අපි එයාලා එක්කත් කාලේ ගත කරන්න ඕනේ. අපි සුභාතහම එක කාලේ ගත කරන තරමටම අපේ මනස දන්නේම නැතුව පුදුම විදිහට කූල් ඩවුන් වෙනවා. ඉතින් ඔයාලත් මේ වගේ දේවල් ගෙදර ඉන්නකොට කරන්න. ඔයාලගේ මනස සෑහෙන්න දුරට කූල් ඩවුන් වෙන්න මේ වගේ දේවල් උදව් වෙනවා. මම කියන හැම දෙයක්ම ඉතින් හැමෝටම කරන්න බැරි වෙන්න පුළුවන්. ඒත් ඔයාලට පුළුවන් තරමින් හරි කරන්න. ඒ වගේම ඔයාලට මගේ මේ වීඩියෝ වලින් ගන්න තියෙන හොඳ පැත්ත ගන්න. අනවශ්‍ය දේ බැහැර කරන්න. ඉතින් යාළුවනේ මේ vlog එකේ ඔයාලට වමනා කරන ප්‍රශ්න ගැටලු निराකරණය වෙන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම තමයි අඩුපාඩුම දකින සමාජයක් ඇතුලේ අඩුපාඩු තිබුණත් නොදකින පුද්ගලයෙක් වෙන එක තමයි වටින්නේ. ඒ වගේම අඩුපාඩු දකිනවට වැඩිය ඒ දකින දේ තුල අගය කිරීමක් තියෙනවා නම් තමයි ගොඩක් හොඳ. නේද යාළුවනේ? අපි නැති වෙලා ගියාට පස්සේ ඒ දේ අගය කළ වැඩක් නැහැනේ. දැන් අපි මලක් වුණත් ගහක පිපිලා තියෙනකොට ඒ මල පිපිලා තියෙනකොට පුදුම ලස්සනක් නේද? හරිම ලස්සනයි, හරිම සුවඳයි. අපි මල තියෙන කාම අගය කරනවා. ඉතින් ඒ වගේ අපේ ජීවිතවලටත් අගය කිරීම තමයි වටින්නේ. ජීවත් වෙලා ඉන්න ටික කාලේ අගය කිරීම කරන්න පුළුවන් නම් ඒ හිත් මොනතරම් සැනසෙයිද? එතකොට මං හිතනවා මේ සමාජයේ තියෙන ඉරිසියාකාරකම් නොහදු නෝක්කාඩකම් උනත් අඩු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අනිත් අයගේ දේවල් දැකලා අගය කරන්න පුළුවන් නම් ඒ කෙනාට ඒ කෙනාගේ ජීවිතේට ඒ යන හැඟීම මොන තරම් වටිනවද නේ? ඒ වගේම තමයි අපි කෙනෙක්ව අගය කරලා ඒ කෙනාගේ හිතට දෙන ශක්තිය අපිට පෙරලාම අපිට ආශිර්වාදයක් විදිහට මේ විශ්වය අපිට එවනවා. ඉතින් මම ඔයාලත් එක්කලා මේ බෙදා ගන්න මගේ පුංචි මතක, මගේ පුංචි අදහස් මං හිතනවා ඔයාලා පිළිගනී කියලා. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ස්තුතියි ඔයාලට.